වේලාව උදෑසන 10යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැන් පැවැත් විකාශයයි. මෙන්න ප්‍රවෘත්ති. ප්‍රසංස්කරණය සඳරු කුමාරසිංහ. පත් ප්‍රකාශය සමගින් මම සඳරු කොටකි. ප්‍රථම අවධානය විදෙස් පොතක් වෙත. ගගනගාමීන් සිව් දෙනෙකු රැගත් ස්පේස් එක්ස් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්ව ගොස් තිබේ. යානය ගුවන්ගත කෙරුණේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ස්පේක්ස් එක්ස් සමාගම විසින් සපයන ලද රොකට්ටුවකින් හා කැප්සලයකින් එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. මෙවැනි අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා ස්පේක්ස් එක්ස් සමාගම සිය දායකත්වය සැපයූ දෙවැනි අවස්ථාව මෙයයි. නාසා ආයතනය වාණිජ්‍ය සැපයුම්කරුවන් සමග එක්ව මෙලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මගින් අභ්‍යවකාශ මෙහෙයුම් ක්ෂේත්‍රය නව යුගයක් කරා ගමන් කරමින් සිටී. මෙම මෙහෙයුමට එක් වූ ජපාන ගගනගාමී සොයිචි නොකොජි මීට පෙර සොයිස් සහ ෂටල් දුඩාංග යානවලින්ද අභ්‍යවකාශගත වී තිබේ. ඒ අනුව එකිනෙකට වෙනස් යානා වර්ග 3ක් අභ්‍යවකාශගත කළ ලොව දෙවැනි පුද්ගලයන් ලෙස නොගොචි ඉතිහාසගත වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. පැයපත් මෙතනින් සමත්යි. ප්‍රාර්ථනා කරන ඔබ සැමට සුබ දවසක්. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. අද දුරුතු පුන් පොහොතා සදහම් වැඩසටහන උදෑසන උපාස්තික උපාසිකාවන් අෂ්ටාංග ශීලය පිළිවෙලවත් සමග අප ආරම්භ කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අද උදෑසන සදහම් කතිකාවත මෙතෙන් සිට ඔබට සමීප කරන්නටයි අපගේ සූදානම. අද සදහම් වැඩසටහන ඔබ වෙත සජීවීකරණය කරන්නට අප බලාපොරොත්තු වන්නේ දිගල්තොරුව රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ සිටයි. සූදානම මේ සදහම් කතිකාවත මෙතෙන් සිට ඔබ වෙත සමීප කරමින් සදහම් කතිකාවත වෙනුවෙන් සදහම් කතිකාවත අර්ථවත් ගන්වන්නට වැඩම වදාළ ශාස්ත්‍රපති පූජ්‍ය වඩකම ආනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේව ප්‍රථමයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. මේ කතා බහ වඩාත් අර්ථවත් සහ ගැඹුරු විග්‍රහ කිරීමකට අපට යන්නට හැකියාව තිබෙන බව මම විශ්වාස කරනවා. අපේ හඳුරන්නේ මේ අද කාලයේ පමණක් නොවේ අපි හඳුරන්නේ බුද්ධ කාලයේ පවා බුදුසසුනට නිගරු කරන විග්‍රහ කරන පිරිස බොහෝ සිටියා. චීවරධාරීන් පවා අදටත් අපේ සමාජයේ සුළුතරයක් ඉන්නවා මේ බුද්ධ ශාසනයට නිගරු කරන පිරිස. ඒ අතර චීවරධාරීන් නොසිටිනවා නොවේ. ඒක කනගාටුවට කාරණයක් අපි හඳුරන්නේ. මම කතා කරන්න කැමති අපි හඳුනන අපි කතිකාවතට ප්‍රවිෂ්ඨ වෙනවත් එක්කම අපි බුද්ධ කාලේ බුදුසසුනට විග්‍රහ කරපු අවස්ථා අපි බොහෝ දේශනා තුළින් අපි අහලා තියෙනවා. අපි හඳුරන්නේ එතෙන් සිට අපි කතිකාවත ආරම්භ කරමු. සුති චමත්ක සම්බන්ධතාවය ලබා දුන්නාට මම මේ මොහොත වනට රැඳී සිටින්නේ ලංකාවේ සිහින නගරය. නැතිනම් දකුණු ආසියාවේ විශාලතම හෝටල් සංකීර්ණය වන සිනමල් ලයිෆ් හෝටල් සංකීර්ණ පරිශ්‍රයේ වසර 7කට අධික කාලයක් ගොඩනැගී තිබුණු මෙම හෝටල් සංකීර්ණය අද නිල වශයෙන් මහජනතාවට විවෘත කිරීම සිදු කරනු ලබනවා. යනුව ජනාධිපති ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නිල සමාරම්භ කුලය තව ස්වල්ප මොහොතකින් මේ ස්ථානය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින ආකාරයක් ඔබට දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ දේශපාලකයන් සහ කලාතාරකාවන් රැසක් මෙවන විටත් මේ පරිශ්‍රයට පැමිණෙමින් තිබෙන ආකාරය අපට දැක ගන්නට ලැබුණා. මතක් කරනවා මේ නිල සමාරම්භ කුලය ආරම්භ වූ මොහොතේ පටන් ඔබට මේ අවස්ථාව සජීවීකරණය කරන්නට අප නාලිකාව සදී පැහැදී ඉන්න වග මතක් කරමින් එතෙක් අපි නැවත සම්මතතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරිය වෙත සිනමල් ලයිෆ් හෝටල් සංකීර්ණ පරිශ්‍රයේ සිට මම සඳරු කොටගේ.